නම දින මිනිසුන් කිසිදා කිසිටික පරාජය නොය මහා සම්මත මනු පරපුරට ජය. මම මේ මහා සම්මත මනු පරපුර කියලා මේ කතා කරන්නේ. මහා වංශේ ඉන්න මනු ගැනවත් මාත්‍ර පුරවෙන් බිහිවෙච්ච කියලා ওই ඉන්ටර්නෙට් එකේ තියෙන Google එකේ තියෙන මනු ගැනවත් නෙවෙයි. මම මේ කතා කරන්නේ ආපස්සර බඹලුවේ ඉඳලා පෘථුවියේ පැවැත්ම දක්වා අද වෙනකල් අරන් ආපු මනු ගැන. ඒතකොට එයා ආපස්සර බඹලුව කොහෙද? කොහේ ඉඳලා දාවේ? ඒ මොකද්ද හේතුව? මොකද්ද බුද්ධහමත් එක්ක තියෙන සම්බන්ධය? මේ සියුම් දේවල් ගැන අපි කතා කරනවා. ඒතර මේ ලෝක වටේම ශිෂ්ටාචාර වලට පැතිරිලා ගියපු සෑම ශිෂ්ටාචාරකම සූර්ය වංශිකයෝ හිරු නම දින මිනිසුන් හිටියයි කියන එක අපි ඔප්පු කරනවා. එතකොට ඒ සීලුම සූර්ය වංශිකයන් මනු පරම්පරාවේ කියන එක අපි ඔප්පු කරනවා. ඒ සියල්ල මගේ අග්නිශක්ති වෙද මහතා යන පේජ් එකේ Facebook පේජ් එකේ සියලු දේවල් මේවට අපි දාලා තියෙනවා. මිනිස්සු හිතනවා මේ රටේ තියෙන අනුරාධපුර පොළොන්නරුව තමයි පරණම කියලා. එහෙම හිතනවා සීගිරිය. ඔව්. ඒකම හිතන්න. ඇමරිකාවේ පේරු. හොයන්න. එතකොට මෙක්සිකෝ ඇමරිකාවේ. මෙක්සිකෝ හොයන්න. හොයන්න. තුර්කිය හොයන්න. ඒක යුරෝප් රටක තියෙන සාඩිනියාව හොයන්න. මේව හොයන්න. මිනිසුන්ට කියන මේව හොයන්න කියලා. විශේෂයෙන්ම හොයන්න. පෙට්‍රා, ජෝර්දාන් හොයන්න. එතකොට බැබිලෝනියාව, මෙසොපොතේමියාව, ඉරාක් හොයන්න. ඉරාක් කියන. එතකොට මිනිස්සු හිතන් ඉන්නවා මේ ඉන්දියාව, නේපාලය. ඔය ටි විතරයි පිටරටකට කියලා සාමාන්‍ය හිතේ තියාගෙන බුදුදහමත් එක්ක නෑ. හොයන්න. විශේෂයෙන්ම තුර්කිය හොයන්න. තුර්කිය. අනිවාර්යෙන් හොයන්න. මේවා ගිහිල්ලා හොයන්න. මේවා හොයන්න කියලා කියන මිනිසුන්ට. එතකොට මේකත් එක තව අල්ලලා බොහෝ මම මේ කෙටියෙන් කිව්වේ තව බොහෝ ශිෂ්ටාචාර තියෙනවා. යුරෝප රටවල වල. මිනිස්සු හිතනවා දැන් සුද්ධ කියලා බහිනවා. ඒ සුද්ධගේ මුල හොයන්න. ඔබ දැන් සුද්ධ කියලා බනිනවනේ. විදේශිකයන්ට පළු යන්න. එයාගේ මුල හොයන්න. මුල කවුද ඉන්නේ කියලා. ඒකයි. මොකද අපි සිංහල කෝට සිංහල අපේ මිනිස්සුත් ඉන්න ඕනේ හොඳ නැති මිනිස්සු. මුස්ලිම් කෝට මුස්ලිම් මිනිස්සුත් ඉන්න හොඳ නැති මිනිස්සු. ක්‍රිස්තියානි කෝට ක්‍රිස්තියානි මිනිස්සුන්ගේ තියෙන හොඳ නැති මිනිස්සු. ඕනම ශිෂ්ටාචාරයක ඕනම ආගමක ඕනම ධර්මතාවයක යහපත් මිනිස්සු ඉන්නවා යහපත් මිනිස්සු ඉන්නවා. බුදුදහම ගත්තත් අයහපත් මිනිස්සු හිටියනේ. දේවදත්තලා වගේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ දේවදත්ත එක්ක සමාජයක් තිබ්බා. ඒතර අද කාලෙත් තියෙන ඕනම එක අතුල් පන්තිය පිට පන්තිය සහ ඉතින් පැවැත්ම නැවැත්මත් එක්ක මේ යන ගමනේදී ආගමනය පුනරාගමනය වෙමින් හැරවුම් ලක්ෂයක් මේ යනකොට මිනිසුන්ගේ පරිණාමය විපරිණාමය දක්වා යනවා. ඒතර මේවා ඔබට තියෙන හොයන්න. ඔබ එහෙම නෙවෙයි ඔබ එක තැනකින් අල්ලගෙන ඔබ කෑ ගහනවා. මෙහෙමයි අරමයි සුද්ධ මෙහෙමයි නෑ. සීල බුදුරු ඉස්සරහන ඔබ ඉස්සර නියම බෞද්ධයද කියලා බලන්න. සීල බුදුරු බලන්න මේ කොහොමත් ආගමකට වෙනත් ආගම වලට මැල්ලා තියනවද කියලා නෑ. එහෙනම් නියම බෞද්ධයෙක් නම් මම නියම බෞද්ධයෙක්. සීළු ජාතීන්ද්‍ර එක හා සමානව මම සලකනවා. බොහොම මිතුරු වෙසේ. අපි සලකනවා හදවතින්. මට මොකද මුස්ලිම් මිනිස්සෙගේ දරුවත් ක්‍රිස්තියානි මිනිස්සෙගේ දරුවත් සුද්දගේ දරුවත් මට දරුවෙක් විතරයි. එච්චරයි. ඒ ළමයින් කරේ වෛරයක් ක්‍රෝධයක් හිතෙන්නේ නැත්නම් ඉතින් මහ මිනිසුන්ටත් එහෙම තමයි. අපි මේ ආදරය කරුණා මෙත්තා මුජිතා කුරුණා යන උපේක්ෂයන් මේ ගුණානුභාවය. අපි ගා මේ බරාවි තියාගෙන මේ බරාවි වලින් වැඩ ගන්න තියෙන්නේ ප්‍රශ්නේ. ඉතින් මේ බරාවි වලින් වැඩ අරගෙන ඉතින් මේ ලෝක ධාතුවටම ඒ බරාවි වලින් අපි වැඩ ගමු. එච්චරයි. එතකොට මනුස්සයෙක් අපිට ගහන්න එන්නේ මේ මනුස්සයට අපි කරුණාව දැක්කුවා මෙත්තා මුජිතා කරුණාවෙන් අපි මේ මනුස්සයට පෙරදට කිව්වා මේ මනුස්සය අපිට ගහන්න අතපය උස්සන්නේ නැහැ. ඉතින් අපි ගාව අවියාවුද තියාගෙන අපිමනේ එතකොට එවෙන් හරියට ක්‍රියාත්මක කරගන්නේ. ඉතින් මේ රටේ බෞද්ධයන් වල 80%. කොහොම අපේ බෞද්ධකම. ඉතින් මහානායක හාමුදුරුවෝ ඉඳලා තුන්නිකයි හාමුදුරුවන්ගේ ඉඳලා අහනවා. ඒ අටේ ඉන්න YouTube channel අටවගෙන ලතෝනි ගහලා ක්‍රිස්තියානි මිනිහට පලියන්න බයින කාජල්තුමාට බයින මුස්ලිම් මිනිසුන්ට බයින වෙනත් අන්‍යාගමිකයන්ට බයිලා මේක අපිලගේ රට අපේ රට මේක අපේ කියාගෙන මරලා තෝනි ගන්න හැම කෙනාගේම අහනවා කෝ ඔයගොල්ලන්ගේ මෙත්තාව කෝ මුදිතාව කෝ උපේක්ඛාව කෝ කරුණාව කෝ බුදුන්ගේ ධර්මතාවය කෝ ඒකම අහනවා කෝ ක්‍රිස්තියානි මිනිසුත් ලතෝනි ගහනවා ඒගොල්ලන්ට අහනවා කෝ ජේසුස් වහන්සේගේ කෝ ප්‍රේම කිරීම කෝ ඔබලා ප්‍රේම කරන්න එපා දැන් ජේසුස් වහන්සේ කිව්වනම් මුළු ලෝකෙටම මානුෂික විදියට දයා අනුකම්පා සහගතව සීළු ලෝකවාසී මිනිසුන්ට ප්‍රේම කරන දයා අනුකම්පා සහගතව මිනිසුන් එක ආදරෙන් බැඳීමෙන් ජීවත් වෙන ඉල කෝ ඔයගොල්ලන්ගේ ක්‍රිස්තියානි මිනිසුන් කෝ බැඳීම එම් නැතියකින් අහන්නේ බෞද්ධයන් තන කෝ බුදුරජාණන් වහන්සේ කෝ තිබ්බ දැක්ම කෝ ඔබලගා කෝ ඔබල නියම බෞද්ධ වෙන්නේ කොහොමද උප්පැන්නේවත් තමන්ගේ ජාතකේ තමන් මේ බෞද්ධ ආගම මේ බුදුදහම 180 රටේ ඉපදුන පළියට ඔබ කොහොමද බෞද්ධ වුනේ ඔබ සිංහල වුණ පළියටවත් ඔබ උප්පැන්නේ තියෙන විදිහට බෞද්ධ වෙච්ච වට ඔබ බෞද්ධ කියන විදියක් නැහැ කෝ ඔබගේ අභ්‍යන්තරේ කෝ බෞද්ධකම අපි අහනවා කෝ ඔය කියන වැඩ්ඩොන්ගෙන් අහන්නේ කෝ ඒකයි එතකොට
අන්න ඒක හරියාකාර නිසියාකාරව උඹලගෙන් අහනවා. එතන මෙන්න මේකට උත්තර දෙන්න. මම බෞද්ධ මට බය නැතුව කියන්න පුළුවන්. ඒ මොකද මම සාමාන්‍ය මිනිස්සෙක් මම දියසෙන් කෙනෙකුත් නෙවි, චන්දිල්ලන මිනිහෙකුත් නෙවි. ඔය කායව බුදු වෙලා අරක වෙලා මේක වෙලා කියලා. ඉතින් මේ අරක වෙලා මේක වෙලා රහත් වෙලා ඉතින් එක එක්කෙනා කාගා පට්ටම් ගන්න මම ඇවිල්ලා නැහැ. හොඳේ. ඒතර පට්ටම් ගන්න ඇවිල්ලා නැහැ. එතකොට මේ අද කතා කරන්නේ බකිනි ගහක්. මේ ලොකු දෙවන්ත බකිනි ගහක්. ඉතින් මේ ගහට අවුරුදු ගණනාවක් වෙනවා. ඉතින් සබා දහමට මම ගරු කරන කෙනෙක්. සබා දහමට ලෝවේ අවනත කවුරු අවනත නොවන මම සබා දහමට අවනතයි. සබා දහම නිර්මාතෘ සූර්යයා. එතකොට මේ ඕසෝන ස්තරේ ඉන්න සෑම ජීවියෙකුගේම නිර්මාතෘ සූර්ය නැත්නම් සියල්ල ඉවරයි. සියල්ල අහිමි නිර්මාණකරුවා. ඒක අපි කියන්නේ නිර්මාණය වෙනවා දිනෙන් දින අප්ඩේට් වෙනවා. අපි තව ඉදිරියට කතා කරන්න ඒ සම්බන්ධව. එතකොට මිනිසුන්ට කියනවා ඔබලා බෞද්ධද? ඔබලා බෞද්ධද? ඒකයි කියන්නේ. නියම බෞද්ධයෙක් තුල නියම බෞද්ධ නම් මුලින්ම සබා දහමට ආදරය කරන්න ඕන. එතකොට සබා දහම නිර්මාතෘ මේ සූර්ය නැත්නම් සියල්ල අහිමි සියල්ල ඉවරයි. ඔද බුදුවරුත් සූර්යයට යටයි කියලා මම කියලා තියෙන එක දැනුත් එහෙමමයි. සියලු මේ බුදුවරු විතරයි මේ ලෝකවාසී සීලම කෙනා සූර්යයට යටයි. සූර්යයා බුදුවරුන්ගෙන්වත් අපෙන්වත් ගතපු දෙයක් නෑ. අවසානයේදී ගන්න දෙයක් තියෙනවා. ලෞකික ජීවිතයෙන් අපෙන් ගන්න දෙයක් නෑ. අපේ ලෝකෝත්තර ජීවිතයේදී සූර්යයට ගන්න දෙයක් තියෙනවා. එතෙන්දී අපි සූර්යයට යට වුණත් සූර්යයත් අපිට අපේ දෙයක් ගන්න වෙන හින්දා අවසානයේදී ලෞකික ජීවිතේ ලෝකෝත්තර ජීවිතේ නිමා කරන සෑම කෙනෙක්ගෙන්වත් සූර්යයත් එතනට සෑම සම්බන්ධයක් තියෙනවා. ඒක අපි කියලා තියෙනවා. වීඩියෝ වල බලන්න. එතකොට වෙන මේව හරියාකාර නිසයාකාර අවබෝධයෙන් ඇතුව තේරුම් ගන්න. එහෙනම් මුලින්ම ඔබලා මේ ලෝකවාසී සියලු මිනිසුන් අපි කියලා කියන ඉස්සෙල්ලා ඔබලගේ සමගිය වර්ධනය කරගන්න. ඉස්සෙල්ලා මේ රටේ හාමුදුරුවෝ ඉන්නවා. මේ හාමුදුරුවෝ YouTube channel අටවගෙන දේශපාලනය හදාගෙන ඒ හාමුදුරන්ට අපි කියනවා ඔබට දේශපාලනය කරන්න ඕන නම් ඔබ සිවුර ගල්ලා සරමක් හදගෙන දේශපාලනය කරන්න පාර්ලිමේන්තුව කියලා ඡන්දය ඉල්ල මිනිස්සු කැමති නැහැ. ඔබ සසුන්ගත වුණේ ඔබත් මේ මාර්ගයේ උපදේශකයෙක් වෙලා මේ මාර්ගයේ මාර්ගඵලයක් ලැබලා හෝ නිවන් ගිහිල්ලා මේ සමාජින මිනිස්සුන්ට නිවන් දක්කලා මේ මිනිස්සුන්ට යහපත් දෙයක් දෙන්නනේ. ඔබ ලතෝනි ගහලා කෑ ගහගෙන එතකොට ඔබ දේශපාලනය කරලා එක එක පක්ෂ හදාගෙන මොනවද මේ ඔබල කරන්නේ? ඔබල ෆේල්. එච්චරයි කියන්න තියෙන්නේ. ඔය කවුරුවත් දිනන්නේ නැහැ. දිනන තැනකට යන්න කියලා කියනවා. අපි සරමක් ඇඳගෙන ෂර්ට් එකක් ඇඳගෙන අපි මේ කෑ ගහන්නේ අපිටත් මේ කෑ ගහිල්ල තව වැඩි ඈතක නැහැ. අපිම නවත්තනවා. ඒ මොකද හේතුව? ඒතකොට කෙනෙක්ට කියන්න බෑ වේද මහත්තයා මේ නෑ මම ඒතකොට හැම පැත්තෙම හැම જાතියෙම හැම පද්ධති ගැනම කතා කරපු මිනිස්සෙක්. හරි. හැමදාම මට මේකත් කර ඉන්න බෑ. මට අපිට යන්න තියෙන ගමනක් තියෙන අපේ ගමන අපි යන්න ඕන. එතනට අපි අපේ සිල්නු දැල් අපි අරන් ඇවිල්ලා තියෙන අපේ ගමන යන්නේ. එතකොට එක එක නෙල්ලි ගෙඩි වගේ එක රස තියෙනවා මංගා. එක එක රසවලින් මම ඔබලට එක එක දේවල් පෙන්වලා දීලා තියෙනවා. ඕනම දෙයක් ඕනකට වැඩියම ඕනේ නැහැ. එතකොට හැදෙන එකෙක් හැදෙයි. සූ කරලා අපිට හදන්නත් බෑ. අපිට හදන්න අවශ්‍යත් නැහැ. ඒතර යහපත් මිනිස්සු මෙතන පටාචාරලා ඉන්නවනම් ඒගොල්ලෝ හැදෙයි. එච්චරයි අඟුලිමාල වෙනවා හැදෙයි. ඒ මොකද මම සාමාන්‍ය මිනිස්සෙක්. එතකොට ඒ අයට තමයි අපි මේ සාමාන්‍ය මිනිස්සෙක් ඉඳගෙන තමයි මම මේ වැඩ කටයුතු කියන්නේ හැමදේම කියන්නේ. මොකද ඒක පට්ටමක මට ගෙනියන්න බැරන මට ඔය ලොකුත් නෑ. සාමාන්‍ය මිනිස්සෙක් කියන පට්ටමේදී සාමාන්‍ය විදියට මේකත් මේ මහ පොළේ වැලිලා යනවා යම්සි දවසක මම මියදෙන දවසකදී ඒකත් ඒ විදිහට වැලිලා පළච්චාවේ. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ කියනවා අදවත් අද එකතු කරලා කියනවා. ඉතලා නියම් බෞද්ධ වෙන්න. ආගම් ભેද, කුලමල ભેද, ಜಾති ભેද, වර්ණ ભેද මේව තියාගෙන ඔබට කවදාවත් ලෝකෝත්තර ජීවිතේ අඩියක් ඉස්සරහට යන්න බෑ කියලා අභියෝග කළා කියනවා. මේක අභියෝගයක්. සූර්ය වංශයෙන් දෙන අභියෝගයක්. මේ අභියෝගේ මේ මුළු විශ්වයටම මේක අභියෝග කරනවා. යන්න කිසිම කෙනෙක්ට බෑ. මේක නියතයක්. ಜಾති ભેද, ආගම් ભેද, කුලමල ભેද, වර්ණ ભેද තියාගෙන කිසිම කෙනෙක්ට මේ ලෝකෝත්තර ජීවිතේ එක අඩියක් ඉදිරියට ගිහිල්ලා එයාට ඒකේ නිමාවක් දකින්න බෑ කියලා කියනවා. එහෙනම් මුලින්ම ඔබගේ සමගිය අනිත් කෙනා කෙරේ සමගිය එහෙම බැරි නම් ඔබ හිතන්න ඔබ දැන් ඔබට හිතනවා නම් මුස්ලිම් මිනිහා කර්මකාරයෙක් විදියට ක්‍රිස්තියානි මිනිහා නියම් වෛරයෙක් විදියට නියම් මේ ඔබගේ ලේ ධාතු කුපිතන විදියට පේනවා නම් ඔබගේ අම්මා මුස්ලිම් කියලා හිතන්න. ඔබගේ අම්මා ක්‍රිස්තියානි කියලා හිතන්න. ඔබ එවැනි බඩක දැන් ඉපදුනේ කියලා හිතන. ඒතර ඔබ ගන්න තීරණය මොකද්ද? අන්න ඒක හිතන්න. බෞද්ධයටත් කියනවා. ඔබලටත් අන්න එහෙම හිතනවා නම් ඔබලා අන්න එහෙම මේ ඒ ක්‍රිස්තියානියටත් මුස්ලිම් අයට ඇතුළු අනිත් සීලු මේ ලෝකවාසී සීලුම ජාතීන් ඇතුළු ආගම් වල අයට කියනවා අන්න එහෙම ඔබලා වෙනත් ආගම කෙනෙක් විදියට හිතලා බලන්න.
එතකොට ඔබට තේරෙනවා ඔබ ගන්න උත්තරේ මොකක්ද කියලා. ඒකයි. දැන් අපි කියමු මුස්ලිම් මිනිහෙක් බයිනවා නම් බුදුදහමට ඉතින් ඔබ හිතන්නේ මේ මොහොතේම හිතන්න ඔබගේ අම්මා දැන් බෞද්ධ අම්මා කෙනෙක් ඉපදෙලා තියෙනවා ඔබේ තාත්තත් බෞද්ධ. දැන් ඔබ බෞද්ධ පරිසරයක ඉන්නේ. ඔබ දැන් ගන්න තීරණේ කියන්නේ. එහෙනම් මෙන්න මේ සීලුම දේ ගැන හිතමින් සීලුම දෙනාට යහපතක්ම වේවා. මෙත්තා කරුණා මුචිත අපේ කියන ගුණානුභාවයෙන් ජීවිතය ඉදිරි අනාගතයක් ඔස්සේ ගිහිල්ලා ජීවිතේ තමන්ගේ ලෞකික ජීවිතේ ලෝකෝත්තර ජීවිතෙන් නිමා කරගෙන මේ විශ්වයට ඔබගේ ඕරා එක ලබා දීලා මේ සූර්යයෙන් ඔබ ජීවමාන කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් එහෙනම් හිරු නම දින මිනිසුන් කිසිදා කිසි ටික පරාජය නොවේ මනු පරපුරට ජය